මං යනවා මිස්. බුදු සරණයි චම්පා. ඔයා ගියාට පස්සේ මට ලියුමක් එවන්න. හා මිස් මං එවන්නම්. ඔයාට කොහේ ගියත් වරදින්නේ නෑ දරුවෝ. හිතේ විශ්වාසයෙන් ඉගෙන ගන්න. දවසක හැමදේම හරියාවි. නරක කාලේ වුණත් හැමදාම තියෙන්නේ නෑනේ. සාමාන්‍ය පෙරටත් තව අවුරුදු 3යිනේ. කොහොම හරි මහන්සිලා විභාගේ පාස් වෙන්න බලන්න. බලමුකෝ මිස්. මං යන්නේ නම් කැමැත්තෙන් නෙමෙයි. කරන්න දෙයක් නැති කමට. තාත්තා එක්ක හිටියයි කියලා මට ඇති වැඩක් නෑ. නමට හරි තාත්තෙක් ඉන්නවනේ දරුවෝ. අම්මා ගියා වගේ තාත්තා ඔයා දාලා වෙන කෙනෙක් එක්ක ගියේ නෑනේ. ඒකම මදිද? මාත් හිත හදාගන්න එහෙම හිතලා. පරක් වුණා. මං යන්නම් මිස්. බොහොම පින් මෙච්චර කාලයක් අම්මෙක් වගේ මං ගැන හෙව්ව බැලුවට මිස්. මට මේ ගම දාලා යන්න බැරි එක හේතුවක් තමයි මිස්. කවුරු නැතත් මට මිස් හරි හිටියනේ. මට මිස් මතක් වෙද්දි ලෝබයි මිස්. දැන් අඬන්න නැතුව ඉන්නකෝ චම්පා. හම්බ වෙන හැමෝටම හැමදාම අපි ළඟ ඉන්න බෑ. මට උනත් තව ටික දවසකින් ස්ථාන මාරුවක් එන්න පුළුවන්. එදාට චම්පා මේ ගමේ හිටියත් නැතත් මටත් යන්න වෙනවනේ චම්පා. දැන් හොඳ ළමයා වගේ නාඩ ඉන්න. අපි දෙන්නට ලියුම් ඉවා ගන්න බැරියේ. මං යනවා මිස්. චම්පා එහෙම කියලා කඳුළු පිහදදා යන්න ගියා. ඉස්කෝලේ පරණ යකඩ ගේට්ටුව ගාවදී ආපහු චම්පා හැරිලා බලනකොට දයානිගේ ඇහි තුනී කඳුළු පටලයක් බැඳුනේ දුක වාව ගන්න බැරුව. කිලිටි පාට වෙච්ච සුදු ගවුම ඇඳලා කැඩිච්ච සපත්තු දෙකක් දාලා ඉක්මන් ගමනින් යන චම්පා නොපෙනී යන කල්ම බලන් ඉඳලයි දයානි ගුරු විවේකාගාරයට ගියේ. දයානි මිස් මොකෝ මේ අවුලෙන් වගේ? එහෙම ඇහුවේ ඉස්කෝලේ ගණිතයේ විෂය උගන්වන සෝබිත සර්. දයානි දිගු හුස්මක් ගන්න ගමන් පුටුවේ ඉඳගත්තා. මට අර දරුවා ගැන හරි දුකයි සෝබිත සර්. මෙහි ඉති අපි හරි ඒ දරුවා ගැන හෙව්ව බැලුවා. අර නොදන්න පළාතට ගියහම කවුරු කියලා හොයලා බලන්න. කවුද? චම්පද? ඔව් චම්පා තමයි. දැන් ඔය චම්පාගේ තාත්තගේ ගමට නේද ළමයා යන්නේ? ඉතින් එහෙ නෑදෑයොම ඇතිනේ. නෑදෑයෝ නම් ඇති. ඒත් මට ආරංචි වුණ හැටියට නම් ඒ තරම් හොඳ පවුල නෙමෙයිලු. චම්පාගේ අම්මා වුණත් යන්න ගියේ ඒකයිනේ. ඒත් ඒ ගෑනට තිබුණනේ මේ කෙල්ලවත් යන දිහාකට අරගෙන යන්න. ඔව්වා ලබා උපන් හැටි මිස්. අපි මොනවා කරන්නද? මේ වගේ දුප්පත් ඉස්කෝලේක දරුවෙක්ට අකුරක් කියලා දෙන එකත් රාජ්‍ය සේවයට එහා ගිය පිනක්. මමත් හැමතිස්සෙම හිතන්නේ මේක රස්සාවක් විතරක් නෙමෙයි. අපිට නොමිලේම පින් කරගන්න ලැබුණු වටිනා අවස්ථාවක් කියලා. අපේ මහත්තයත් කොයි වෙලේත් කියන්නේ මේ දුෂ්කර ගම්වල ඉඳන් දුක් විඳින්න නැතුව රස්සාව අතහැරලා ගෙදර එන්න කියලා. ඒත් මට ඒකට හිත දෙන්නේ. අනේ පිස්සුද මිස් රස්සාව අතාරින්න? එහෙකනම් කරන්න එපා. මේ මං එන ගමන් තේ කඩෙන් කිඹුල බනිස් ගෙඩියක් ගෙනාවා. මිසුත් කන්න කෑල්ලක්. මගේ තේ බෝතලේ කහට ඇති. ඒකත් බොන ගමන් කමු. දයානි උණු වතුර බෝතලේ අරන් කෝප්ප දෙකට කහට ටිකක් වැක්කිරුවා. සෝබිත ඒ අතර කිඹුල බනිස් ගෙඩිය දෙකට කඩලා දයානිට කෑල්ලක් දුන්නා. ඒ අතර වාරේ එක පාරටම ගුරු විවේකාගාරයට ආවේ කුමාර සර්. දයානි මිස් සුබ ආරංචියක් කොම්. මිස්කි අනුයුක්තේ හරි ගිහිල්ලා. මොනවා? සර් කොහොමද දන්නේ? ලොකු සර් අන්න ලියුමක් තියන් බලන් ඉන්න මිස් වෙනකන් මට කිව්වා ගිහින් පණිවිඩය කියන්න කියලා. අනුප්‍රාප්තිකේ කලාපෙන් දාලලු මෙහාට. ඒක ඇහුවට පස්සේ දයානි දිග හුස්මක් හෙළුවා. අමාත්‍යංශයට ගියේක පාඩු වෙලා නෑ එහෙනම්. මම මේ බයේ හිටියේ මං ගියාම විද්‍යාව උගන්වන්න මේ දරුවන්ට ගුරුවරයෙක් නැති වෙන එකට. දැන් එහෙනම් ඒ වැඩේත් හරිනේ. අනේ ඕ සෝබිත සර් ටික දවසක් ඉඳලා එහෙටම පත්වීම හදා ගන්න බලනවා. දයානි එදා අඩික්මන් කරලා බෝඩිමට ගියේ හෙට දිහාවෙම අලුත් ඉස්කෝලේට යන්න ඕන හින්දා බඩු ටික ලෑස්ති කරගන්නත් එක්ක. අවුරුදු 2කට කිට්ටු කාලයක් මේ දුෂ්කර ගමේ ඉස්කෝලේ ඉගෙනන්නේ පුළුවන් කමකට නෙමෙයි. කරන්න දෙයක් නැතිකමට. එක පැත්තකින් තමන්ගේ දරුවෝ දෙන්න. අනිත් පැත්තෙන් මේ ඉස්කෝලේ දරුවෝ ටික. දයානි මොන ප්‍රශ්නේ තිබුණත් දරුවන්ට හිත ඇති ගුරුමවක් වුණා. මිස් ජනේලෙ දිහාවෙන් ඇහුනේ හුරුපුරුදු කටහඬක්. රෙදි නවනවා හිටි දයානි එක පාරටම හැරිලා බැලුවා. චම්පා ගියේ නැද්ද? අද රෑ යන්නේ මිස්. තාත්තා වැඩ කරන ලොරියේ මාම කිව්වා ගමට ගෙනිහින් දාන්නම් කියලා.
ඉතින් මට හිතුණා තව එක සැරයක් මිස්ව බලලා යන්න තියෙනවා නම් කියලා. ඒකයි ආවේ. අනේ දරුවෝ. දැන් ගෙනියන හැමදේම ලෑස්ති කරගෙන ඉන්නව. ඒ හැටි දෙයක් කියලා නෑ මිස් අරන් යන්න. මිස් මොකද මේ රෙදි ලෑස්ති කරන්නේ? ගමේ යන්නද? මේ ඔව් මං ටික දවසකට නිවාඩු දැම්මා. හෙට උදේම ගෙදර යනවා. මිස් ආපහු වෙද්දි මම මෙහෙ නැති වෙයි. චම්පා හැම කිව්වම දයානිගේ හිතට දැනුනේ ලොකු දුකක්. ඈ ජනෙල් දොරෙන් එළියට අත දාලා චම්පාගේ හිස අත ගෑවා. ඔයා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන්න චම්පා. අන්න එදාට අපි ආයේ හම්බ වෙමු. මේක කෙටි වෙන්වීමක් විතරයි කියලා මතක තියාගන්න. හොඳද? මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් මිස්. තව වෙලා හිටියොත් මට ඇඬෙනවා. ඒකින්ද මං යන්නම්. තාත්තත් මං හොයනවා ඇති. මේ දොර ඕන වෙලාවක ඔයා වෙනුවෙන් ඇරලා තියෙන්නේ. දැන් හවස් වීගෙන එන්නේ. ඉක්මනට යන්න චම්පා. බුදු සරණයි. දයානිගේ ඇස් දෙක දිහා බලන් හිටි චම්පා එකපාරටම දුවල යන්න ගියා. චම්පා නොපෙනී යන කල්ම බලන් හිටි දයානි ඇස් පිහදාගෙන ආපහු රෙදි ටික නවන්න පටන් ගත්තා. මෙන්න මිස් කාමරේ. මේක කුඩියට අරන් හිටව මිස් පෙරේදා උදේ තමයි බඩු ටිකස් කරන් ගියේ. මන් ටිකක් අස්පස් කෙරුවා ඕන්න. ඒ මිස් ඕක පිළිවෙලට පිරිසිදුවට තියන් හිටිය හින්දා මහ ලොකුවට අස් කරන්න දෙයක්වත් නෑ ඉතින්. ඒ මිස් වෙනකොට තමයි කලාපෙන් මාව මේ ඉස්කෝලේට එව්වේ. අන්තිමේ මේ මිස්ගේ කාමරේම ගන්නත් උනා. මෙහෙට මොන ගුරුවරයාවත් ටික කාලයයි ඉන්නේ. කොහොම හරි පත්වීම හදාගෙන තවම ඉස්කෝලේට යනවා. මිසුත් ඔය ඉන්න ගම මොනවා හරි කරලා ගෙවල් පැත්තට කිට්ටුව ඉස්කෝලේකට යන්න බලන්න. කලාපේ උන්ට තේරෙන්නේ නැහැ අපි විඳින වේදනාව. උන්ට ඕන කොහොම හරි වැඩේ කරගන්න විතරයි. මට හිටපු ඉස්කෝලේ ඉන්න දෙන්නේ නැතුව මෙහෙට දාවෙද නැත්තම්. අනේ ඔහොම තමයි මිස්. නොහිත ඉන්න. මොන දේ වුණත් රස්සාව රැක ගන්න එපැයි. මිස් එහෙනම් ඉන්නකෝ. මම තේ ටිකක් හදන් ඉන්න. මේ මිස්ගේ නම මොකක් කියලාද කිව්වේ? මම රජිතා. කයිවාරු ගැහුවට මොකෝ නමවත් අහගන්න බැරි වුණා නෝ ඈ. මං සුටුස් ගාලා තේ ටිකක් හදන් එන්න. බෝඩිමේ ගෙදර අයිතිකාරී වුණු පද්ම කාමරෙන් යන්න ගියේ එහෙම කියාගෙන. කාමරේ දිහා බලලා දිගු හුස්මක් ගත්තු රජිතා තමන් ගෙනාපු බඩු ටික පිළිවෙලට තියන්න පටන් ගත්තා. හැකි ඉක්මනින්ම ස්ථාන මාරුවක් කරන් යන්න හිතාගෙන ආව හින්දා මහා ලොකු බඩු ගොඩක් කරන් ආවෙත් නෑ. ඒ හින්දාම රජිතට පුළුවන් වුණා කාමරේ ඉක්මනට පිළිවෙලට හදා ගන්න. දවස් කීපය ගත වෙලා ගියේ බොහොම ඉක්මනට වුණත් රජිතට ඒ දවස් ටික දැනුනේ මාස ගාණක් වගේ. මුල් දවස් ටිකේ පන්තියක් බාර නොදුන්නු හින්දා ගුරු විවේකාගාරයට වෙලා දවස ගත කිරුවේ බොහොම අමාරුවෙන්. අන්තිමේ සතියක් ගිය තැන විදුහල්පතිතුමා රජිතට කාලසටහනක් ලබා දුන්නා. ලොකු සර්ගේ හැටිවම තමයි. අලුත් පිට ආපු කෙනෙක්ට එකපාර උගන්නන්න දෙන්නේ නැහැ. පරිසරය හුරු වෙනකන් ටික දවසක් ඉන්න දෙනවා. සෝබිත කිව්වේ hina වෙවි. කොහොමුණත් මේ වෙද්දී ඉස්කෝලේ කාර්ය මණ්ඩලයේ ඉන්න හැම කෙනෙක්ම වගේ රජිතගේ හිතට අල්ලලා තිබුණේ. ඒ හින්දා මුලින් දැනුණු කලකිරීම ටිකක් අඩුයි කියලා ඇයට හිතුණා. මං එහෙනම් පන්තියට යන්නම් සර්. රජිත 9 වසරේ පන්තියට ගියේ හරිම ඕනකමින්. මුළු ඉස්කෝලේටම තියෙන්නේ පන්ති කාමර 12යි. රජිතට බාර දීලා තිබුණු විෂය විද්‍යාව. පොත් මිටියත් පපුවට තුරුල් කරගෙන රජිත 9 වසරේ පන්තියට යන්න ගියා. පන්තියටම හිටියේ ළමයි 20ක් වගේ. හරියට අඳින්නවත් නැති දුප්පත් ළමයි ටිකක්. රජිතගේ හිතට අනුකම්පාවක් එක්ක පොඩි දුකක් දැනුණා. ආයිබෝවන්. අද ඉඳලා මමයි ඔයාලට විද්‍යාව උගන්වන්නේ. හැමෝම සටහන් පොත් පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඕන. දෙන වැඩ ටික කලට වෙලාවට කරන්නත් ඕන. අනික තමයි අත්‍යවශ්‍ය හේතුවකට ඇරෙන්න කාටවත් ඉස්කෝලේ නෑවිල්ලා ඉන්න නම් තහනම්. යාලට මහට ඉස්කෝලේ ඉන්න ළමයි මනු උගන්වන වෙලාවට පන්තිය තියාගන්න නෑ. තේරුණාද? අච්චු පොත් ගන්න බලන්න. කලින් විද්‍යාව උගන්වපු ගුරුවරිය නවත්තලා තිබුණු තැන ඉඳලා රජිත උගන්වන්න පටන් ගත්තා. ටික වෙලාවකට පස්සේ හරි. දැන් එහෙනම් පොතේ තියෙන අභ්‍යාස කරගන්න බලන්න හැමෝම. රජිත එහෙම කියන ගමන් වටපිට බැලුවා. ටිකක් සැරපාටට පෙනුන නිසා දෝ මන්දා ළමයි රජිතට දැක්කුවේ බියක්. ඒ හින්දා හැමෝම ඉක්මනට අභ්‍යාස කරනවා.
ඒ අතරවාරේ රජිතගේ ඇහැ ගැටුනේ පන්ති අන්තිම පේළියේ බිත්තිය මුල්ලට එන ඉඳගෙන ඉන්න කාලවර්ණ සමක් තියෙන කොණ්ඩේ බොකුඩු ගෑනු ළමයෙක්. රජිතට ඇගේ බැල්ම දිහා බලන්න අපහසුයක් දැනුණා කිව්වොත් හරි. ඔය ළමයි මොකද මාදිහා බලන් ඉන්නේ? වැඩ කරන්නේ නැද්ද? රජිත ඇහුවත් ඒ ළමයාගෙන් කිසි උත්තරයක් ලැබුණේ නැහැ. දැන් පාඩමේ කියලා දුන්නු ටික මතක ඇතිනේ. මගේ දිහා බලන් ඉන්නේ නැතෝ කියාපු වැඩේ කරන්න. රජිත කටසැරෙන් කිව්වම අනිත් ළමයි හැමෝම වටපිට බැලුවා. ඒත් අර ගෑනු ළමයා නෙමෙයි රජිත කීව දේ කනකටවත් ගත්තේ. ඈ රජිත දිහා බලාගත්තු ගමන්ම හිටියා. කෝ මෙහෙට අරන් එනවා පොත. රජිත Tamanට මෙහෙම කියනකොට ඇහුනේ 8 වෙනි කාලච්ඡේදයේ අවසන් වෙනවත් එක්කම පාසල් වෙලාවත් ඉවරයි කියලා හැඟවෙන සීනුව. හෙට එනකොට හැමෝම අභ්‍යාස පොත් සම්පූර්ණ කරන් එන්න ඕනේ. තේරුණානේ? නැගිටින්න. ආයිබෝවන්. රජිත ගුරු විවේකාගාරයට ආවේ දාඩිය පෙරාගෙන. මේ පෙබරවාරි මාසේ. පෑවිල්ල එන්න වැඩි වෙනවා. ඒ හින්දා රජිත ටිකක් විවේක ගත්තා. ඒත් එක්කම ගුරු විවේකාගාරයට ආවේ කුමාර සර්. රජිත මිස් මොකද? ඉස්කෝලේ ඉක්මනට මෙපා වෙලාද? එහෙම එකක් නෑ අනේ. හරිම රස්නේ. පෑවිල්ල සැර වැඩි. ඒකයි. බෝඩිමට ගිහිල්ලා වතුර ටිකක් නාගෙන ඇද්දට වෙනකන් ස්පාසුවක් නෑ. මිස් ලඩේදී මොන ප්‍රශ්නද? මොකෝ කසාද බැඳලා දරුමල්ලෝ ඉන්න එකත් සැපේ ඉන්න තියෙන්නේ. මතු පිටින් බැලුවම හැමෝටම පේන්නේ එහෙම තමයි. මං හෙන යනවා කුමාර සර්. අයියෝ මං ෆයිල් කවරේ පන්තිය දාලා එවිල්ලානේ. මිස් යන්න ඕන නෑ. කවුරු හරි ළමයෙක් යවලා ගෙන්න ගන්න. ඒක තමයි. බලමුකෝ. රජිත මූණ ඇඹුල් කරගෙන එළියට බැස්සේ. ඉස්කෝලේ ඇරිලා ළමයි සේරම ගෙදර ගිහින් වගේ. පේන මානෙක ළමයෙක් නෑ. අන්තිමේ රජිතා 9 වසරේ පන්තිය දිහාට හිමින් ඇවිදගෙන ගියා. ප්‍රධාන ශාලාව පහු කරගෙන ගිහින් හම්බ වෙන දෙවෙනි පන්ති කාමරේ තමයි 9 වසරේ පන්තිය තියෙන්නේ. ළමයි ඉන්න වෙලාවට නම් ඉස්කෝලේ හරි සද්දයි. ඒත් දැන් රජිතට දැනෙන මහා පාළුවක්. අර තියෙන ෆයිල් කවරේ. පන්තිය දොරකඩට යද්දි රජිත දැක්කා ගුරු මේසෙට ෆයිල් කවරේ තියෙනවා. ඇතුළට ගිහින් ඒකත් අරගෙන රජිත පන්තියෙන් එළියට බහින ගමන් පිට්ටනිය දිහාව බැලුවේ නිකමට. ඒත් එක්කම එකපාරටම පිට්ටනිය හා කෙළවර දිහාවේ තියෙන යමක් දිහාට රජිතගේ ඇස් ගියා. අර ළමයා මොකද මේ වෙලාව පිට්ටනිය කරන්නේ? පිට්ටනිය එහා කෙළවර තන බිස්තුඩට වෙලා හිටගෙන Taman දිහා බලාගෙන ඉන්න ගෑනු ළමයා දැක්කම රජිතට හිතුනේ එහෙම. ඒත් එක්කම ඇයට මතක් වුණා. මේ ඉන්නේ 9 වසරේ පන්තියේ පිටිපස්සේ පේලිය කෙළවරට වෙලා Taman දිහා අමුතු විදියට බලන් හිටි ගෑනු ළමයා කියලා. මේ ළමයට මොකක් හරි මානසික ලෙඩක්වත්ද? මේ ඔය ළමයා මොකක්ද අතට කරන්නේ? ඉස්කෝලේ යරින් පස්සේ මෙහෙ ඉන්න එපා. ඉක්මනට යනවා යන ගෙදර. රජිත ටිකක් කටසැරෙන් එහෙම කිව්වට පස්සේ ඒ ළමයා වචන වලට මෙල්ල වුණු බවක් පෙනුණා. ඉන්පස්සේ හිමින් රජිත ඉන්න දිහාවට ඇවිදන් එන්න ගත්තා. තමන්ගේ දිහා කන්න වගේ බලාගෙනම තමන් දිහාට ඇවිදන් ඉන්නේ ළමයා දිහා තවත් වෙලාවක් බලන් ඉන්න තරම් රජිතගේ හිතට ඉඩ දුන්නේ නැහැ. ඇගේ හිත කිව්වේ මෙතනින් යන්න කියලා. පිස්සු කෙල්ලෙක්ද කොහෙද? කියන්න ඕන පන්ති බාරසයට. රජිත හැම හිතාගෙන ගුරු විවේකාගාරයට අඩික්මන් කරලා ආවා. 9 වසරේ පන්තියේ බාර සෝබිත සර්. ඒ වෙද්දි ඔහු ගෙදර ගිහින් තිබුණා. කුමාර සර්ුත් පේන්නේ හිටියේ නෑ. ඉස්කෝලේට මීන පිරිමි ගුරුවරු දෙන්නේ නැහැ. උද්දෙනට ඉස්කෝලේ හරි ගමම ගෙවල් වල දුවන්න ඕන. වත් වටේ ටික විපරම් කරලා බලන්න තුමනාවක් නැහනේ. රජිත එහෙම හිතා බෑග් එකක් අරන් පාසල් භූමියෙන් පිට වෙලා එන්න ආවා. ගිනි ගහන අවුව. ඒත් පාර දෙපැත්තේ තියෙන කුඹුරු ආයවල් දිහා බලද්දි හිත නිවෙනවා කියලා රජිතට හිතුණා. පොඩි හරි සැනසීමකට තියෙන්නේ මේ සරල ගැමි පරිසරය විතරයි. මතු පිටින් ඉඳන් බලන මිනිස්සුන්ට ගම් ලස්සනට පෙනුනට මේව කොච්චර දුෂ්කර පළාත්ද? පුළුවන් තරම් මන්ට මෙහෙම මාරු වීමක් කරන්න යන්න ඕන. හිතින් එක ඒවා හිත රජිත පාර දිගේ ඇවිදගෙන ගියා. බෝඩින් වෙලා ඉන්න ගෙදරට කෙලින් පාර දිගේ යනවට වඩා ලේසි ගම මැදින් ගලන ඔය ගාවින් දිවන අඩි පාර දිගේ ගිහින් නියර දිගේ යන එක. එතකොට විනාඩි 5ක් විතර කලින් බෝඩින් වෙලා ඉන්න ගෙදරට යා ගන්න පුළුවන්. ගම මැදින් ගලන ඔය ගාවින් දිවන අඩි පාර දිගේ යනකොට ගෙවල් 2-3ක් හම්බ වෙනවා. ඒව තියෙන්නේ ටිකක් දුරින්. රජිත වටපිට බල ඇවිදගෙන ගියා. ටික දුරක් යද්දි පේන්න තිබුණේ මැටියෙන් කපරාරු කරාපු පොඩි ගෙයක්. ගෙට ඇතුළු වෙන කඩුල්ලක් වහලා.
රජිතගේ ඇහැගියේ ගේ ඉස්සරහා මිදුලේ සරුවට හැදිලා තියෙන peer ගහට. ඉදුණු peer ගෙඩි 20කටත් වඩා ගහේ තියෙනවා. රජිතගේ කටට කෙලක් තිනවා. ගෙඩි දෙක තුනක් කඩා ගන්න තියෙනවනම් ගමන බාල කරන ගමන් එහෙම හිටපු රජිත බැලුවේ ගේ දිහා. දොරනම් වහලා දාලා ඉස්කෝලේ යන ළමයිගේ ගෙදරද දන්නේ. ඉදුණු peer ගෙඩියක් කන්න හිතේ ඇතුණු ආසාවෙ හින්දම රජිත මොහොතක් ඒ ගේ දිහා බලන් හිටියා. ඒත් එක්කම ඇයට පේන්න ගත්තේ හෙමිහෙමින් ගේ ඉස්සරහා ජනේලෙ ඇරෙන හැටි. කවුරු හරි ඉන්නවා වගේ. රජිත ඇරෙන ජනේල් දොර දිහා බලන් හිටියා. සම්පූර්ණයෙන්ම ජනේල් දොර විවර වුණාට පස්සේ රජිතට පෙනුණ කවුරු හරි ඇතුළේ ඉඳන් Taman දිහා බලන් ඉන්න වගේ. ටිකක් ඇස් පුංචි කරලා බලන් ඉද්දී රජිතට තේරුණේ සුදු ගවුමක් ඇඳගත්තු ගෑනු ළමයෙක් තමයි මේ කාමරේ ඉන්නේ කියලා. රජිත ලාවට hina වුණා. මේ peer ගෙඩියක් කඩාගත්තට කමක් නැද්ද? ඇතුළේ හිටි ගෑනු ළමයා යන්තමට hina වෙලා හිස ගන්නවා. ඒ සැනින් කඩුල්ල පාත් කරලා මිදුරට ආපු රජිතා කිට්ටුවෙම තිබුණු peerත්ත පහත් කරලා peer ගෙඩි 5-6ක් කඩා ගත්තා. කඩලා හවර තැන ඒ ටික බෑග් එකට දාගෙන බාගෙට ඉදුණු peer ගෙඩියකුත් කඩාගත්තු රජිතා ඒක කන ගමන් බැලුවේ ජනේලෙ දිහා. ඒ අර ගෑනු ළමයාට යනවා කියලා කියන්න. බොහොම ස්තුතියි හොඳේ. රජිත එහෙම කියනවත් එක්කම ගේ ඇතුළේ ඉඳන් Taman දිහා බලන් ඉන්න ගෑනු ළමයාගේ මූණේ හුරු පුරුදු බව ඇයට හොඳට පෙනුණා. ඒත් එක්කම ඇයට මතක් වුණේ ඉස්කෝලේ 9 වසරේ පන්ති කාමරේ ඇතුළේ ඉඳන් Taman දිහා අමුතු බැල්මකින් බලන් හිටි කෙල්ල. අද පිට්ටනිය කෙලවර හිටියෙත් මේ කෙල්ලමයි. රජිත මොහොතක් වෙලා බලන් හිටියා. එතකොට මේ ළමයාගේ ගෙදරද මේ ඇයි දොර වහගෙන ගෙදර කවුරුවත් නැද්ද? රජිත ඇහුවේ ඕමනාවෙන්. ඒත් ඒ ගෑනු ළමයා උත්තර දෙනව වෙනුවට රජිත දිහා හිපිල්ලමක්වත් නොගා බලන් හිටියා. බලන් ඉඳලා ඊළඟ තප්පරේ ගත වෙන්නත් කලින්ම ජනේලෙ දඩාස් ගාලා වහලා දැම්මා. මේ ළමයට ඇත්තටම මානසික ලෙඩක් අද්ද? පොඩ්ඩක් විපරම් කරලා බලන්න ඕන. මේ දරුවෝ කරුණාකරලා දොර අරින්න. මට පොඩ්ඩක් ඔය ළමයාත් එක්ක කතා කරන්න ඕනේ. දොර අරින්න. රජිත කොච්චර ජනේල් දොරට තට්ටු කෙරුවත් ඇතුලෙන් කිසි සද්දයක් නැහැ. පරිමතන රජිත ඉස්සරහා දොරට තට්ටු කෙරුවා. ළමයෝ කියන දේ අහලා මේ දොර අරින්න. මං ඔයාව කන්නේ නෑ. කියන දේ අහලා දොර අරින්න දරුවෝ. ඉස්කෝලේ නෝනා. එකපාරටම රජිත ගැස්සිලා ගියේ කඩොල දිහාවෙන් ඇහුණු කටහඬට. වයස අවුරුදු 45ක විතර පිරිමි කෙනෙක්. කුඹුරේ වැඩ කරලා ගෙදර යන ගමන් වගේ පෙනුනේ. ඔය අලුතෙන් මෙහෙට ආපු ඉස්කෝලේ නෝන නේද? ඔව්. මොකක්ද මේ කරන්නේ? මම මේ ගෙදර දරුවෝ ටිකක් හම්බ වෙන්න ආවා. ඔය ගෙදර කවුරුවත් නෑ නෝනා. ඔය ගෙදර මිනිස්සු ගෙවල් අස් කරන් ගිහිල්ලා දැන් සති දෙකටත් වැඩි. එහෙමද? ඒත් එහෙම වෙන්නේ කොහොමද? ඉස්කෝලේ නෝනට ගේ වැරදිලා. ඔය ගෙදර කවුරුවත් නෑ. නෝනා දැන් යන්න. රජිතට තවත් මොනවත් කියන්න ඉතිරි නොකර මේ මිනිස්සයා යන්න ගියා. එතකොට කී ඇතුළේ හිටියේ කවුද? මම හොඳටම දැක්කනේ අර ඉස්කෝලේ ළමයා මේ ගියේ ඇතුළේ ඉන්නවා. ගේ වටේ ඇවිදලා බලනවද්දෝ කියලා හිතපු රජිතා අන්තිමේ වෙන දෙයක් වෙද්දෙන් කියලා හිතලා බෝඩිමට එන්න ආවා. නාලා කරලා ඇඳට ආවයින් පස්සෙත් රජිතට දැනුනේ ලොකු හිස රදයක්. පැනඩෝල් පෙති දෙකක් බිව්වත් ඒ කැක්කුම හරි ගියේ නෑ. කොයි වෙලෙත් මතක් වෙන්න ගත්තේ අර ගෑනු ළමයාගේ මූණ. මහ ගුප්ත බැල්මක්. බලන විදියෙන් බයත් හිතෙනවා. හෙට මේ ළමයව ගෙනගෙන කතා කරන්න ඕනේ. රජිත එහෙම හිතුවා. ඒ අතර එකපාරටම ඇවිත් කතා කරුවේ බෝඩිම අයිති ගෙදර පත්මා. මිස් රෑවෙලා හොඳටම බඩින්ගක් කාලා ඉමු. මං එන්නම්. කොණ්ඩ ගුලියක් ගහගන්න ගමන් රජිත ගිහින් කෑම මේසෙන් වාඩි උනේ හිස් බඩ නිදියන්න බැරි නිසා මිසක් කෑමට පිරියක් ඇතුව නෙවෙයි. එකත් එකටම පෑවිල්ල හින්ද වෙන්නේ නැති මිස්ගේ ඔළුව කකියන්නේ. මං ඔන්න හැදුවා ගොටුකොළ සම්බෝලෙකුත් ටිකක් වැඩිපුර දාගෙන කන්න. වැව් මාළු ටිකකුත් තෙලේ බැදලා ගත්තා. කාලා බලන්නකො රහද කියලා. නැන්දගේ කෑම කොහොමද රසයි නේව? මිස් එහෙනම් කන්නකො. මං ඇඟපත හොදගෙන ඇවිල්ලාම කන්නම්. බඩ පිරෙන්න බෙදාගෙන කන්න. හට්ටි වල තව එළවලු මාළුත් තියෙනවා. පද්මා හැම කියලා යන්න ගියා. කෑම අපිරියාවක් තිබුණත් කටට රහට කෑම ටික හදලා හින්දා රජිත බෙදාගත්තු බත් ටික කන ගමන් හිටියේ.
ඒත් එක්කම කවුද? සාලේ දිහාවෙන් ඇහුනේ දොර ඇරෙන සද්දේ. පද්ම ඇඟ හොදනවා ඇති. ඒ හින්දා රජිත නැගිටලා ගිහින් සාලේ දොර දිහා බැලුවා. දොර තිබ්බ විදියටම වහලා තියෙනවා. කොහෙද දොරක් ඇරුණේ? කාමර තුනේ දොරවලුත් වහලා. ඇතුළට හුළඟ එන්න විදියක් නැති හින්දා දොරවල් හුළඟට වැහෙන්න හේතුවකුත් නැහැ. අන්තිමේ සාලේ දොරවල් ජනෙල් හොඳට වැහිලාද කියලා ආපහු පාරක් බලලයි රජිත කෑම කාමරයට එන්න ආවේ. සාගරයක් වගේ විශාල ගෙදර සාලේ කෑම කාමරේ යා කරලා හදලා තියෙන පැසේජ් එක දිගේ රජිත ඇවිදගෙන ආවේ කෑම කාලේ ඉක්මනට නිදා ගන්න හිතාගෙන. කෑම කාමරේ එක බිත්තියක එල්ලලා තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ කැඩපතක්. සාලේ ඉඳන් එන කෙනෙක්ට මුලින්ම පේන්නේ කණ්ණාඩිය. ඒ කණ්ණාඩියෙන් කෑම මේසේ හොඳට පේනවා. රජිත ඇවිදන් එද්දි එකපාරටම කණ්ණාඩියෙන් දැක්කා කෑම මේසේ රජිතගේ කෑම පිඟාන ගාව කවුරු හරි වාඩි වෙලා ඉන්නවා. ඒත් එක්කම ගැස්සිලා ගියපු රජිතා කෑම කාමරයට දුවගෙන ඇවිත් බැලුවත් කවුරුවත් හිටියේ නැහැ. දැන් කවුරු හරි මෙතන හිටියනේ. මම හොඳටම දැක්කා. කවුද? අන්තිමේ රජිත කුස්සියට ගියේ පද්මවත් තාවද දන්නේ නැහැ කියලා බලන්න. ඒත් ඒ වෙලෙත් පද්ම ඇඟ හොදනවා රජිතට ඇහුණා. එහෙනම් පද්ම වෙන්න බෑ. ටික වෙලාවක් කල්පනා කරපු රජිතා ආපහු කෑම කාමරයට ඇවිත් වාඩි වුණේ වටපිට බලා. ඉතිරුණු බත් ටිකෙන් බත් විඩවල් දෙක තුනක් කාලා අත හොදගත්තු රජිතා ඉක්මනට ඇවිත් ඇඳෙන් හාන්සි වුණා. හොල්මන් ගෙදරකටද මන්ද මම්මී ඇවිල්ලා ඉන්නේ. හිතට එක එක සිතුවිලි එන්න ගත්තා. රජිතා මේ හැමදේම කල්පනා කෙරුවේ වහල සිවිලිම දිහා බලාගෙන. ටික වෙලාවක් යද්දි රජිතට දැනුනේ කරකෙවිල්ල ගතියක්. ඒත් එක්කම සිවිලිමත් නිකන් බොඳ වෙලා කැරකෙනා වගේ දැනුණා. අපහසුතාවයක් දැනෙනවත් එක්කම රජිත කෙරුවේ ඇඳ ළඟ ටීපෝ උඩ තිබුණු වතුර වීදුරු අරන් එක හුස්මට බීගෙන ගියපු එක. ඒත් එක්කම යටිබඩේ කැක්කුමකුත් එක්ක බඩ පෙරලීගෙන එන ගතියක් දැනුණු රජිතා ඒ සැනින්ම නැගිටලා දිව වැසිකිළියට. මිස් මොකෝ මේ? බඩේ අමාරුවක්ද? වැසිකිළියට ගිහින් එද්දි පද්ම ඇහුවේ රජිතගේ මූණේ තිබුණු අපහසුව දැකලා. බඩ පෙරලෙන්න ගත්තා. දැන් ටිකක් හරි වගේ. බෙදපු මාළු කාලද දන්නේ. මිස් කාමරයට යන්නකෝ. මං කෝපි ඩිංගක් හදන් එන්නම්. රජිත ගිහින් ඇඳෙන් වාඩි වෙලා ඉන්න අතරේ පද්ම කෝපි කෝප්පයකුත් තරම් ආවා. මේක බීලා ඉන්නකෝ මිස්. එකපාරට මක් වුණාද මේ? අර මාළු පරණේවද දන්නේ නැනේ. ඒක වෙන්න විදියක් නෑ මිස්. ධනපාල කවදාවත් අපිට පරණ මාළු ගෙනත් දීලා නෑ. එරත් මාළු පරණ නම් මටත් බඩේ අමාරුව හැදෙන්න එපේ. අනේ මන්දා මෙහි සිද්ධ වෙන්නේ මහා විකාර දේවල්. ඉන්දලා හිටලා කන බොන જાතිත් අගුණ වෙන වෙලාවල් තියනවා මිස්. ඕක ඇරිලා යයි. මං දෙහි ගෙඩියකුත් මිරිකලා ගෙනත් දෙන්න. දැන් ටිකකට කලින් සාලේ දොර හයියෙන් ඇරෙන වැහුණා. ඒක බලන්න ගිහින් එනකොට කෑමේස් ගාව කවුද ඉඳගෙන ඉන්නව මට කණ්ණාඩියනුත් පෙනුණා. ඇවිල්ල බලද්දි කවුරුවත් නැහැ. පද්ම ඒක ඇහුවම කලබල වුණා. මොකක්? කොයි වෙලාවේද? මම බත් කන වෙලාවේ. නැන්දේ වෙලේ ඇඟ සෝදනවා. මිස් ඊට පස්සේ බත් කෑවද? ඔව් කටක් දෙකක් කාලා ඉතිරි කෙරුවා. මොන එහෙකට කෑවද මිස්? රෑ යාමේ බෙදපු මාළුත් එක පිඟානක් අර දාලා ගිහින් එද්දි එතන කවුරු හරි හිටියයි කියන්නේ බය හිතනවනේ මිස්. අනේ මට තේරෙන්නේ නැහැ ඔයා කියන දේවල්. මම ඇඟට පණ නැහැ. මම නිදා ගන්නවා. යන ගමන් ඔය ලයිට් එකක් නිවල යන්න. කවදාවත් වෙච්චි නැති දේවල් මේවා. මිස් කීතේ හොදිසියට පෙන්නද කවුද දන්නේ? හිතේ හොදිසියටවත් මට මෙහෙම දේවල් වෙලා නැහැ. හැන්ද උනාම ගෙදරක මලක් පහනක් පත්තු කරලා බුදුන් වඳින්න ඕනේ. නැත්තම් අමුනුස්සය අරක් ගන්නවා. නෝකාඩුවට වගේ රජිත එහෙම කිව්වම පද්ම දිග හුස්මක් හෙලන ගමන් යන්න ගියා. ඇඟේ අමාරුවටත් එක්කම රජිතට ඉක්මනට නිින්ද ගියා. මැදියම් රෑ වෙද්දී රජිත නිින්දෙන් ඇහැරුණේ ආයෙත් පාරක් බඩ පෙරලීගෙන එන අපහසුව දැනිලා. අම්මෝ මොන කරුමයක්ද මේක? ඇඳෙන් නැගිටලා කළුවරේම බිත්තිය අත ගගා විදුලි බල්බය දල්වපු රජිත පද්මටවත් කතා නොකර කුස්සිය පිටිපස්සේ දොරින් එළියට බැස්සේ ආපහු වැසිකිළියට යන්න. ඒ වෙද්දි වෙලාව රෑ 1:00 විතර වෙන්නේ නැති. රජිතට වටපිටාව ගැන වගක් තිබුණේ නැහැ. ඈ ඉක්මන් ගමනින් වැසිකිළිය දිහාට ඇවිදන් යන්න ගත්තා.
රජිතගේ ගමන එතනම නතර වුණේ කුස්සිය පිටිපස්සේ දොර හයියෙන් වැහෙනවත් එක්කම. පද්ම නැන්දේ රජිතට එකපාරට මෙහෙම කියවුණා. ඒත් සද්දයක් නැහැ. කවුද ඉන්නේ? බඩේ අමාරුව අමතක වෙලා ගිහින් හිතට අමුතු බියක් දැනෙමින් තිබුණේ. වටපිටාවේ තියෙන අඳුරු මෝසල ගතිය රජිතට ඒ වෙලාවේ පෙනුණා. මට නැන්දව හැරවන්න තිබුණේ. කෝකටත් කියලා කතා කරන්න ඕන. එහෙම හිතලා රජිත පද්මට කතා කරන්න හැදුව විතරයි. රජිතට පේන්නුනේ ගේ ඉස්සරහ පැත්තෙන් ආලෝකයක්. මොකක්ද එළිය? කවුරු හරි නැවවද්ද? රජිතගේ අවධානය වෙනස් වුණා. ඇය අඩි 2-3ක් ඉස්සරහට ඇවිත් මිදුල දිහා බැලුවා. මකුලතා ලීයෙන් හදාපු වැටගාව කවුරු හරි හුලුවත්තක් පත්තු කරන් Taman දිහා බලන් ඉන්නවා රජිතට පෙනුනේ වෙලාවේ. කටරුළු මල් පඳුරට වැහිලා හින්දා ඒ ඉන්න කෙනාව හරියට පේන්නේ නැහැ. කවුද අතන? කවුද ඔය වැටගාව ඉන්නේ? කිසි හාවක් හුවක් නැතත් ඒ කෙනා හුලුවත්තත් අතින් අරගෙනම වැටේ කඩුල්ල පයින් තල්ලු කරලා ඉඩමට ඇතුළු වුණා. එතකොටයි ඒ රූපේ පැහැදිලිව පෙනුනේ. උස හීන්දෑරි පෙනුමක් තියෙන ගෑනු ළමෙක්. පේන විදියට සුදු පාටට හුරු ගවුමක් ඇඳලා. රජිත හිපියනු ගහයි කෙල්ල දිහා බලන් හිටියේ මේ මහරජා මෙන කෙල්ල කවුද කියලා. හිතට දැනුණු බිය යම් තරමකට අඩු වුණා කිව්වොත් හරි. ඒ හින්දා රජිත කඩුල්ල දිහාට ඇවිදන් ගියා. කවුද අතන ඉන්නේ? මොකද මේ මහරැතිස්ස කරන්නේ? රජිත ඇවිදන් ගියේ එහෙම අහන ගමන්මයි. ටිකෙන් ටික කිට්ටු වෙද්දි රජිතට අඳුර ගන්න පුළුවන් වුණා. මේ ඉන්නේ පහවදා දවසේම තැන් වලදී දකින්න ලැබුණු 9 වසරේ පන්ති ගෑනු ළමයා කියලා. ඒත් එක්කම රජිතගේ ගමන නතර වුණා. හිතට දැනුනේ මහා අසාමාන්‍ය හැඟීමක්. නැන්දට කතා කරුවා නම් හරි. එහෙම හිතපු රජිත එකපාරටම ගේ දිහාවට හැරුණේ ඉස්සරහා දොර ගාවට ගිහින් පද්මට කතා කරන්න හිතාගෙන. ඒත් ඒ වෙලාවේ දැකපු දෙයින් රජිතගේ ඇස් උඩ ගියා. මොකක්? මෙතන කවුද? දොරකඩ දිහා බලන පරක්කුවට අර ගෑනු ළමයා හුලුවත් අතින් අරන් දොරකඩ ඉන්නවා. ඒ වෙලාවේ ගෑනු ළමයාගේ තිබුණු නපුරු බැල්ම රජිතට හොඳින් පෙනුණා. කෑ ගහන්නවත් කටට පණක් නැහැ කියලා රජිතට තේරුණේ වෙලාවේ. අර ගෑනු ළමයා ඒත් එක්කම රජිත දිහාට ඇවිදන් යන්න පටන් ගත්තා. දුවන්නේ කොහෙටද කියලා නිනව්වක් නිච්චයක් නොතිබුණු රජිතා කඩුල්ල පැනලා පාර දිගේ දුවන් ගියේ එක හුස්මට. සැරින් සැරේ පිටිපස්ස බලද්දි රජිතට පෙනුණා අර ගෑනු ළමයා තික්මන් ගමනේ රජිත පස්සෙන් එන හැටි. රජිත එක හුස්මට දුවන් ගියා. කොහේ දුවනවද කියලාවත් ඇයට කල්පනාවක් තිබුණේ නැහැ. ටිකෙන් ටික රජිතගේ පිටිපස්සෙන් එන ගෑනු ළමයා Tamanට කිට්ටු වෙනවා කියලා රජිතට තේරුණා. බොහෝ වෙලාවක් දුවගෙන ආවට පස්සේ රජිත නතරුනේ විශාල ගහක් යට. ගහට හේතු වෙලා හොඳටම හති ඇරියා. මම මේ කොහෙද ඉන්නේ? රජිත වටපිට බැලුවත් මේ ඉන්නේ කොහෙද කියලා දැනගන්න රජිතට පුළුවන් වුණේ නැහැ. මහා කැලෑවක් නේද? මෙච්චර කැලයක් අස්සේ මන් දුවන් ආවද? මේක වෙන්න බෑනේ. රජිත උඩබිම බැලුවා. ඒත් එක්කම කැලෑව ඇතුලින් ඇහෙන්න ගත්තේ මහා අමුතු හඬක්. මොකක්ද ඒ සද්දේ? ටිකෙන් ටිකේ සද්ද වැඩි වෙනවත් එක්කම හමාගෙන ආවේ ලොකු හුලඟක්. රජිතට ටිකක් හරි පැහැදිලිව පෙනුනේ අලු පාටින් තියෙන අහස විතරයි. උලමුයි හිවල්ලුයි තරඟට වගේ කෑ ගහනවා. ඒ සද්දෙත් එක්ක ටිකෙන් ටික Taman දිහාට ලං වෙන හඬ ඇහෙද්දී රජිතගේ කකුල් වේවුලන්න වුණා. Tamanට වඩා අඩි 20ක් විතර ඈතින් තියෙන කටුවකුල අස්සෙන් මතුනේ ආපහු ගෑනු රූපයක්. ගෑනු රූපයක් කීවට රජිතට අඳුරගන්න පුළුවන් වුණා ඒ අර ඉස්කෝලේ ගෑනු ළමයාම වගේ. මඩ පාට වෙච්ච සුදු ගවුම කළුවරේ වුණත් රජිතට පැහැදිලිව පෙනුණා. මූණත් කලින්ට වඩා වෙනස්. ඇස් දෙක දිලිසෙනා වගේ. මහා අමුතු බය හිතෙන විදිහේ බැල්මක්. මේ ගෑනු ළමයා ටිකෙන් ටික රජිත දිහාට කිට්ටු වෙන්න ගත්තා. දුවන්නවත් අමතක වුණු රජිතා ඒ දිහා හිපියනු ගහ බලාගෙනම පස්සෙන් පස්සට ගියා. අනේ කවුද ඔයා? ඇයි මගේ පස්සෙන් එන්නේ? රජිත විලාප තියාගෙන පිටිපස්ස ඇරිලා අපහු දුවන්න ගත්තා. ඒ දිව්වෙත් තව තවත් කැලෑව ඇතුළටමයි කියලා දැනන් හිටියේ නැහැ. ගස් තතු වලට ඇඟ හීරෙන විතරක් ඇයට දැනුණා. හතිදදා තමන් පස්සෙන් අර ගෑනු ළමයා දුවන් එන සද්දෙත් රජිතගේ කන ළඟම ඇහුණා.
මරණ බයයි අමනුස්ස බියයි එකට කැටි වෙලා රජිත දුවන් ගියේ වේගෙන්. මොකක් හරි දෙයක් කකුලේ පැටලිලා දුවා ගන්න බැරුව රජිත ඇදගෙන වැටුනේත් එක්කම අම්මෝ මයි කකුල බිම ඉඳගෙනම රජිතා දිග ඇදිලා උත්සාහ කළේ දන හිස අත ගන්න. ඒත් අතට අහුනේ කෙඳි කෙඳි වගේ මොනවා හරි දෙයක්. රජිත ඒක අතහැරලා දන හිස අත ගන්න පටන් ගත්තා. අම්මෝ රිදෙනවා මොන කරුමයක්ද දෙයනේ මේ උනේ. ටිකක් පිරිමැද්දයින් පස්සේ වේදනාවේ අන්තරමකට අඩු වුණා කීවොත් හරි. රජිත වම් කකුලට බර දීලා නැගිටින්න උත්සාහ කෙරුවා. ඒ වෙද්දි පරිසරයේම නිහඬ වෙලා තිබුණේ. කිසි හාවක් වුවක් නැහැ. රජිතට ඕනුනේ පාර හොයාගෙන කොහොම හරි ගෙදර යන්න. මේ මොකද්ද? අසාමාන්‍ය විදියට කකුලේ මොනවා හරි වදිනවා වගේ රජිතට දැනුණා. ඒ වෙද්දි හඳේලියත් යන්තමින් පායලා තිබුණේ. තව ටිකක් විපරම් කරලා බලනකොට රජිතගේ අතට අහුනේ දියාරු ගතියට මොනවා හරි දෙයක්. ඊයා මේ මොකක්ද? සතෙක් ජරා කරලවත්ද? රජිත එහෙම හිත ටිකක් ඇස් පුච්චි කරලා බලද්දී ලාවට පෙනුනේ. බිම වැටිලින්නේ මිනිස්සෙක් දෝ කියලා. කළුවරේ උනත් බොකුට වෙලා ගිය දිග කොණ්ඩයක් රජිතට පෙනුණා. හිත ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. ඇයේ කොණ්ඩේ අතින් අයින් කරනකොටම නරක් වෙලා හැම දිය වෙලා ගිය ඇටසැකිල්ලක මූණක් රජිත දැක්කා. හැමදාම රැට බීලාවෙන් පස්සේ මට සිද්ධ වෙලා තියෙන්නේ පුද සත්කාර කරන්න. නොදකින් අම්මප මේම පුත්තු නිදා ගන්න විදියක් නැති හැටි. කරුමේ මේක. කවුද අර කෑ ගහනවා හැන්නේ? කැලේ දිහා නේද? මේ රාජාන ඉතහල්ලක බලන්න. කවදාවත් නතු මෙහෙම සද්දයක්. කවුද කැලේ පැත්තෙන් දුවන්නේ? මේ කවුද ඔය? මොකද ඔය කැලේ පොඩි කරගෙන දුවන එක? මොකක්? ගේ පැත්තට නේද එන්නේ? ගෑණියෙක් නේද? හප්පට සිරි මේ ස්කෝල්ට අලුතින් ආපු නෝන නේද? නෝනා හප්පට කලන්ද දැම්ම නේද? මේ මොන වින්නේයක්ද මේ? නෝනා ඉස්කෝලේ නෝනේ මොකකට හරි බය වෙලා වගේ. හිටින් මම වතුර ටිකක් ගේන්න. මිස් අනේ කතා කරන්නකො මිස්. මොකද්ද දෙයනේ උනේ? වෙච්ච දේ අපි දැනගත්තා. ඔහෙට පස්සේ කියන්න. දැන් මේ මිස්ටර් චුට්ටක් පාඩුවේ ඉන්න දුන්නා. කොයි වෙලාවද දෙයනේ ගෙදරින් ගිහින් තියෙන්නේ? කුලියට මිනිස්සු නවත්ත ගන්නව නම් උන් ගැන හොයන්නත් ඕන. පොන්ද වෙලාවට මේ නෝනේ අපේ ගෙවල් ගාවින් දිව්වේ. බීපු මිනිහෙක්ටවත් අහුණා නම් මෙතන තව විනාශයක් වෙලා. ඊයේ රෑ කාලා නිදාගත්තා. ඒකනේ බණ්ඩ මල්ලියේ. කවුද හිතුවේ මෙහෙම දෙයක්? දැන් ඔව කතා කරවල වැඩක් නෑ. කැලේ ඇතුලේ තිබිලා මිනි දෙකක් අහුවෙලා. මේ නෝන තමයි ඒව දැකලා තියෙන්නේ. මිනි දෙකක්? ඔව්. අඳුර ගන්නවත් බැරි තරමට කුණු වෙලාලු. ගමේ උන් තාම කැලේ දුවනව පන්දම් පත්තු කරගෙන. පොලිසියත් ගියා. මාත් ඒ පැත්තේ ගිහින් එන්න. මේ නෝන තනි කරවල එහෙ මෙහෙ යනව එහෙම නෙමෙයි. කරුණ මාමලාව තෙල් මැතිරුමකුත් කරවල ඉන්නේ ඔය. තනි වෙන්න දෙන්නේ පෑ කිව්වා. දවස් 2-3ක් ගත වෙලා ගියා. රජිත ආපහු වැඩට ආවේ සුව වුණායින් පස්සේ. රජිත මිස් දැන් මොකෝ? වැඩට එන්න ඕනවට අවසෝබිත සර්. අම්මයි තාත්තා එක්ක උදේ ආවේ. ආපහු හවස ගෙදර යනවා. මං තාමත් කල්පනා කරනවා මොන කරුමියක්ද මං ඒ දෑහින් දැක්කේ කියලා. මිස්ටර් එක පෙන්නුම් කෙරුවා කියලා ගමේ මිනිස්සු නම් කියන්නේ. මොකද සර් වෙලා තියෙන්නේ?
අර හිම් මෙහින් කියන කතා වුණට මොකෝ මට හරි තොරතුරක් තාම දැනගන්න බැරි වුණා. මේ ගමේ කඩේට එළවලු කියන ලොරියේ මිනිහා තමයි ඔය පාහර වැඩේ කරලා තියෙන්නේ. ඔය චම්පා කියන දරුවා හරි අහිංසක දරුවෙක්. අම්මා කිව්ව දාලා ගියාට පස්සේ අප්පොච්චිත් එක්ක ගමට යන්න ගිහින් තියෙන්නේ අර මිනිහාගේ ලොරියේ. යන්න කලින්ම දෙන්නත් එක්ක එකතු වෙලා අඩියක් එහෙම ගහලා තමයි ලකලැස් වෙලා තියෙන්නේ. අසමජ්ජාතිය ජරා බීලා වෙරිමතේම අර කෙල්ලව විනාශ කරලා. කෙල්ලගේ තාත්තට සිහියක් තිබිලත් නැහැ. වෙරින් දෙන්න කලින් අර ලොරිකාරයා දෙන්නම ඉවරයක් කරලා කැලේට අරන් ගිහින්ලු. මොකක්? එතකොට ඒ ළමයා මොන හැකටද මට පේනුනේ? මම හැම ළමෙක් මේ ඉස්කෝලේ හිටියයි කියලා දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සේනේ. මිස් ඔය බෝඩුමට එන්න කලින් ඕකේ හිටියේ දයානි කියලා මිස් කෙනෙක්. විද්‍යාවම ඉගෙනුවේ. ඔව් මං අහලා තියෙන මේ මිස්ගේ නම. ළමයි මට කියලා තියෙනවා. ඒ මිස් එක මේ දරුවා හරි එකතුයි. පෙලක් දාට බෝඩිමටත් යනවා. මිස් හරියට ඔය ළමයා ගැන හෙව්ව බැලුවා. ඒ දරුවා මලාට පස්සේ හොල්මනක් වෙලා හරි බෝඩිමට එන්නේ නැත්තේ දයානි මිස්ටේ දුක කියන්න වෙන්නේ නැති. ඒකෙන් මේකෙන් උනේ මිස් එකකට පැටලිච්ච එක. සෝබිත සර් කියපු කතාව ඇහුවම රජිතගේ හිසායේ කකි යන්න ගත්තා. ඒ ළමයි පන්තියේ හිටියනේ සර්. රජිත එහෙම කිව්වම සෝබිතගේ මූණ වෙනස් වුණා. ඕ පන්තියේදීත් මගේ දිහා රවාගෙන වගේ බලන් හිටියේ. දවසක් මම මගේ ෆයිල් එක පන්තියේ දාලා ඇවිත්. ඉස්කෝලේ හරියට පස්සේ මම ඒක ගන්න ගියා. ඒ වෙලාවෙත් පිට්ටනිය කෙලවර ඉඳන් බලන් හිටියනේ. මං හිතුවේ මේ ළමයට මානසික ලෙඩක් කියලා. කවුද දෙයනේ මෙහෙම එකක් හිතන්නේ? අනේ ලොකු සර්ටි කියලා මට වෙන ඉස්කෝලේකට අනුයුක්තයක් හරි හදලා දෙන්න සර්. මට නම් බෑ තවත් මේ ඉස්කෝලේ ඉන්න. හරි. මිස් කලබල නොවි ඉන්නකෝ. අපි කතා කරලා බලමු. කොහොම හරි ඒ දරුවටයි ඒ දරුවගේ තාත්තටයි සාධාරණ ඉෂ්ටුනේ මිස් හින්දාය කියලා මිස් අමතක කරන්න එපා.